Shalom from Israel. Hi. අද දවසේ තොරතුරු නම් එළියට බහපු ගමන් රැකියාවට යන අතරතුරදී ඔන්න ඉතින් අර නාදය නිකුත් වෙන්න ගත්තා. හරියටම නැවතුනේ යුද හමුදා කඳපුරක් ඉදිරිපිට. මේ ස්ථානයේදී වැඩිමම රූපගත කරන්න ඔය දර්ශන ගන්න යන්නේ නැහැ. ඒ නිසා ආරක්ෂිත හේතු මත කොහොම වුණත් නැවතුණු තැන එච්චර හොඳ තැනක් නෙවෙයි. ඔබට පේනවා ඉතින් ක්වාටර්ස් එහෙම උහෙලින් තියෙන ක්වාටර්ස්. කොහොම වුණත් මෙතන එච්චර හොඳ තැනක් නෙවෙයි අපිට රැඳී සිටින්න. මේ වගේ ඉලක්කනේ සාමාන්‍යයෙන් යාලා ගන්නෙ. ඒ නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. කොහොමත් මේ යුදෙව්වෝ එන්න ඇතුළට කියලා මටත් ආරාධනා කරා. එයාලගේ නිවස් වලට ඕනම පාර යන ඕන කෙනෙක්ව අඬ ගහ ගන්නවා. රැඳී සිටින්නවත් ඉඩක් දෙන්නේ නැහැ එයාලා. ආගන්තුක විශේෂයෙන් අපිව අඬ ගහ ගන්නවා. ඉතින් ඒ නිසා එයාලගේ නිවසක තියෙන ආරක්ෂිත කුටියක් ඇතුළට ඇතුල් වුණා. සාමාන්‍ය මේ වගේ ස්ථානයක් කියන්නේ ටිකක් ටාගට් වෙනවා වැඩිනේ. කඳවුරක් ඉදිරිපිටනේ. ඒ නිසා දැන් ඔය මේ තියෙන්නේ ඒක ඉවරුණත් එක්කම දැන් ඔය තියෙන සුපර් මාකට්. මේවා කවදාවත් වහන්න නැහැ. මේ සියලුම සුපර් මාකට් මේ විදිහටම ඇරියා. සේරම කොහොමද ඇරලා තියෙන්නේ? එලාම් එක නාද වෙනකොට එයාලා ආරක්ෂිත තැනට යනවා. දැන් මම හුඟක් දර්ශන නැරඹුවා. ගොඩ දෙනෙක්ගේ ඔය සමහරු දානවනේ විශේෂයෙන්ම ඔය ඉන්නවනේ අපේ රටේ කිසි දෙයක් නොදැනත් ඔහේ කඩේ යන අය ඉන්නවනේ ඉරානයේ සෙනග ඉරාන ජනතාවටම ඉරානයේ නිදහසේ ජීවත් වෙන්න තමයි හුඟක් වෙලාවට මේ යුද්ධයේ තවත් එක පැතිකඩක් යුදෙව්වන්ට නිදහසේ ජීවත් වෙන්න තර්ජනයක් නැතුව සහ එයාලගේම ජනතාවට ඒ ජනතාව මේ වෙනකොට ඔල්වර සංහඬ දෙනවා කමේනිව ඝාතනය කිරීම ගැන. හැබැයි අපේ රටේ මුකුත් නොදැන මෝඩකමට අර ඉරාන වැසියන් ගැන මොකට දුක් වෙනවද කියන මම දන්නේ. ඒ වගේම ඉරානයේ ඉන්න අර ත්‍රස්තවාදීන් ගැන කුමකට දුක් වෙනවද දන්නේ. මේ නිදහස අරන් දෙන්න තමයි එකම එක ප්‍රාර්ථනයක්. අනිත් එක ඊළඟ දේ තමයි මේ වීඩියෝ එක කරන්න ගත්තේ. පලස්තීනයේ කැඩිලා බිඳිලා සුණු වැසිරුලා ගිය දූවිලි ගොඩක් පත්තුණු පලස්තීන පින්තූර දදා ඊශ්‍රායලයේ ටෙලවිව් කියලා කියනවා. මේ ඊශ්‍රායලයේ ටෙලවිව් එක්තරා පැත්තක්. දැන් ඒ වගේම මහපාරේ ගත දර්ශනක් තියෙනවා. මේ ඊශ්‍රායලයේ සාමාන්‍යයි. හැමදේම සාමාන්‍යයි. ගමම් බිමම් යෑම් ඒම් සියලුම දේ හොඳටම සිද්ධ වෙන ඒ වගේම අපිට ඉතාමත් හොඳ සුභාරංචියකුත් ඇති වුණා. ඒක තමයි 75% ඉරානයේ තියෙන ඔය මිසයිල් පද්ධති මිසයිල් විනාශ කරා කියලා 75%ක තර්ජනය නැති කරලා තියෙනවා. මේ වෙනකොට ඊශ්‍රායලය සහ ඇමරිකාවෙන් එහි අරක් අරගෙන දරුණු ප්‍රහාර දීලා දැන් එයාලට ඇත්තම කියනවා අර කලින් ඉස්බුල්ලට සිද්ධ වුණේ මිසයිලයක් දියත් කරන්න කිසිම දෙයකට පණ නැහැ. දියත් කර ගන්න බෑ. ඒ වෙනුවට ඔහුගේ සංගයක් වන හිස්බුල්ලා නම් ඊයේ දවසේ මිසයිල් සෑහෙන දියත් කරා. ඒත් අද නිහඬතාවයක් තියෙනවා. ඉතින් ඉස්බුල්ලටත් වැදුනට පස්සේ ඊටු ටිකත් ඉවර වෙයි කියලා හිතනවා. ඉතාමත් ඉක්මනින් ඊශ්‍රායලයේ ඇතුලේ මිසයිල් හඬ නැති වෙයි. යුද්ධය කොයිතරම් දුරට රට ඇතුලේ පවතීද කියන්න දන්නේ නැහැ. නමුත් වටපිටේ තියෙන රටවල් වලට තර්ජනයක් නැති වෙයි කියලා විශේෂයෙන්ම ඊයේ දවසේ ඉරාන ජනාධිපතිතුමා මෂූර් පෙෂෙෂ් කියනවා අසල්වාසී රටවල් වලට තිබ්බ ඒ ප්‍රහාර ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම මේක ඇතුළේ හැඟවිච්ච දේවල් කිහිපයක් තියෙනවා. ජනාධිපතිවරුන් පවා පැවසුවා. ඒ වගේම අපිටත් දැන් මේ රට ඇතුළේ ජීවත් වෙනකොට අපිට හොඳ අත්දැකීමක් තියෙනවනේ මේ දේවල් ගැන. මේක ඇතුළේ තියෙන්නේ දැන් අරාබි රටවල් එයාලට ගහන්න එහෙම නැත්නම් එයාලට ප්‍රහාර දියත් කරන්න ගත්තොත් හොම්බෙන් යනවා. අලිමදිවට කොටි කිව්වලු. එතකොට ඒ ප්‍රහාර නවතා ගන්න දැන් එයාලගේ ශක්තිය අවසන් වෙලානේ තියෙන්නේ. දාන්න ඕනේ වැඩ ටික ඔක්කොම මුලින්ම දැම්මා. දැන් ශක්තිය අවසන් වීගෙන බෙලහීන වෙගෙන යනකොට දන ගහලා දන නැමිලා අර ජනාධිපතිතුමාව ඒ වෙනුවට හඬ නගන්න යොදා ගන්නවා. දැන් මේ විදිහට ප්‍රකාශයක් දියත් කරා. ඒ වගේම ඔහු නිකන් සමාව ගන්නවා. සමාව ගැනීමක් තමයි කෙරුවේ. සමාව ගැනීමක් වටේම තියෙන ඔය අරාබිකරේට අපේ සහෝදර රටවල් වලට ගහලා ඉවරලා ඊට පස්සේ කියනවා සමා වෙන්න කියලා. කොහොම වුණත්
ඒවට ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ යාලට බඩු නෑ දැන්. මිසයිල නෑ එවන්න වටේට. එක රටක් ටාගට් කරගෙන එක රටක් එක්ක ගහගන්නවත් බැරුව වටේම තියෙන මුළු ඔක්කොම රටවල් එක්ක කොහොම එයාලා සටන් කරන්නද? ඒක තමයි එයාලා අර විදිහට කියන්නේ උපක්‍රමයක් හැටියට. දැන් උපක්‍රමයේ ඊශ්‍රායලයට පමණක් ගහන්න. එතකොට වටේටම ගහන්න ගියොත් එයාලට කොහෙන්ද ඔය තරම් ආයුධ? අනිත් එක වටේම ගැහුවොත් මොනව වෙයිද? මෙන්න මේ හේතුව නිසා තමයි ඊටාම ඉක්මනින් ඔහු ප්‍රකාශයක් දියත් කරේ. දැන් ඉතින් ඉරානයේ ඔය අන්තවාදී රජය බොහොම අසරණ වෙලා ඉන්නවා. අසරණ එකේ හොඳම අසරණ වෙලා ඉන්නවා. කරගන්න දෙයක් නැතුව දැන් තියෙන්නේ උද්දච්චකමට අර ත්‍රස්තවාදී අන්තවාදී ස්වරූපය සම්පූර්ණයෙන්ම අරගෙන ඒ වගේ ගරිල්ල සටන් තමයි දැන් ඔවුන්ට රට ඇතුලේ කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ ඇරෙන්න වෙනනම් එයාලට වෙන කරන්න පුළුවන් දෙයක් නැහැ. මේ වීඩියෝ එක අද උදෑසන දර්ශන. මේ උදෑසන සිදුවුණු සියලුම විස්තර කෙටි කරලා ඊටමත් ඉක්මනින් ඔබ වෙත මේ පණිවිඩ ටික රැගෙන ආවේ ඊටමත් හදිසියෙන්. ගිහින් එන්නම් සුබ දවසක්. පරිස්සමින්